ඔගේ කොන්නේ හුළඟ යන විදිහෙන් ඔයගොල්ලන්ට ගෙස් කරන්න පුළුවන් කොච්චර හුළඟක් තියනවද කියලා. වෙනවද? සීතලයි. හැබැයි හරිම චිල් හුළඟක්. Welcome to Chase Pages. ඔන්න අදත් ලස්සන vlog එකක් අරගෙන මම ආවා. ඕගොල්ලෝ හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මං උදේ ඉස්කෝලේ එනකොට මෙන්න මේක දැක්කා. බලන්නකෝ හරිම ලස්සනයි. දැන් ටික ටික ස්ප්‍රින්ග් එක ලං වෙනවා. ඔන්න ඉතින් පුරුදු විදිහට උදේම වැඩ පටන් ගත්තා. Doyante kakimasta. Hai. Minna, ishani. F F E E E. Bubu. Bimba. E. Minna sugoy. Fin. Minna ඔන්න මම හිතුවා මම ඉතින් ඉඳලා හිටලා මේ vlogs ගේන්නේ. ඉතින් මම හිතුවා එහෙම නැතුව හැම සතියෙම වීක්ලි vlog එකක් ඔයගලන්ට අරන් එන්නම් කියලා. ඉතින් ඔන්න අදත් පුරුදු විදිහට මම ඉස්කෝලේ ඉවර වෙලා ඇවිදින ගම. හැබැයි ඔයාලවත් එක්කන් යන්න හිතුවා මොකද අද මට තියෙනවා ස්ටේෂනරි ෂොප් එකකට යන්න. ඉතින් මේ ස්ටේෂනරි ෂොප්ස් හරිම ෆැන්සි. එක එක විදිහ ගැජට්ස් තියෙනවා ලස්සනට මේස් උඩින් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් එක එක ගැජට්ස්. ලංකාවේ ඉද්දිත් මම ආසයි එක එක කලර්ෆුල් ස්ටේෂනරි පාවිච්චි කරන්න. මම හිතනවා ඔයාලත් මේක බලන සමහරක් අයත් එහෙම ඇති. ඉතින් සාමාන්‍යයෙන් මෙහි ඩයිසෝ එක අර UNC කඩේ ඕන තරම් මේ විදිහ කලර්ෆුල් ස්ටේෂනරි තියෙනවා. හැබැයි මට ඕන එක ඒක නැහැ. ඒ නිසා මම වෙන ෂොප් එකකට යනවා. ඔයාලත් මත් එක්ක යන්න. ඔන්න මම ට්‍රේන් එකෙන් බැහැලා ස්ටේෂනරි ෂොප් එකට ඇවිදින ගමන් යන් අයියෝ මගේ බැටරි 20% මෝල් එක ඇතුළට ආවා. හැබැයි මම ඔළුවේ තියාගෙන ආපු ස්ටේෂනරි ෂොප් එක මට හොයා ගන්න බෑ. මම ඒක හොය යන්න ගමන් බලමු. ඒ යන අතරතුරේ මම මෙන්න මේ ෆැබ්‍රික් ෂොප් එක දැකලා පොඩ්ඩක් නැවතිලා වීඩියෝ එකක් ගත්තා. මම මෙහෙම ෆැබ්‍රික්ස් කලින් දැකලා නැහැ මෙහෙ. හරිම ලස්සනයි මේ ජැපනීස් ප්‍රින්ස්. ඔන්න මම හොයාගෙන ආපු ෂොප් එකට ආවා. ඉතින් මං ඇත්තටම හෙව්වේ ප්ලෑන් එකක්. ෂොප් එක ඉන්න කෙනා මට මෙන්න මේ පොත් ටික විතරයි පෙන්නුවේ ප්ලෑනර්ස් වලින්. ඉතින් මට අවශ්‍ය එතන තිබ්බේ නෑ. හැබැයි මං පොඩ්ඩක් එතන තියෙන වෙන දේවල් ටිකක් බැලුවා. මොකද හරිම ලස්සනයි, හරිම කලර්ෆුල්. මෙන්න මේ කවර් එකට කැමති පිටු තෝරලා මෙතනින් අපිට පොත් හදාගන්න පුළුවන්. ඒ විදිහ එක එක ලස්සන බඩු මෙතන තිබ්බා. හැබැයි පස්සේ මට එතන හිටපු ලේඩි කිව්වා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මම එළියට ඇවිල්ලා පොඩ්ඩක් එතන එළියේ ඉඳන් වීඩියෝ කරේ. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔයගලන්ට ඒ ෂොප් එක පේනවද බලන්න. හැබැයි හරියට පේන්නේ නෑ නේද? අනිත් එක මම උතන වොයිස් කරන එක හරියට ඇහෙන්නේ නෑ. ඒකයි මම ඒක ඔක්කොම මියුට් කරලා වොයිස් ඕවර් කරේ.
ඉතින් එතන තිබ්බෙ නැති නිසා මම දැන් මේ වෙන ශොප් එකක් තියෙනවද කියලා බලන්න නිකං ඇවිදින ගමන්. ඒ යන අතරතුරේ බලන්නකොමන් දැක්ක දේ. ඉතින් එතනත් පොඩ්ඩක් නැවතිලා ඕගලන්ටත් පෙන්නන්න මෙන්න මේ වීඩියෝස් ටික ගත්තා. මේ ඉන්නේ හෙලෝ කිටි. මෙයාට ආදරයට කියන්නේ නම් කිටි චාන් කියලා. මම චූටි කාලේ ඉඳන් ආසම කැරක්ටර් එකක් තමයි හෙලෝ කිටි. මට ගොඩාක් එක චූටි බඩු පොඩි කාලේ ඉඳන් එකතු කරගත්ත ඒවා තාම තියන් ඉන්නවා. එච්චරට මං හෙලෝ කිටිට ආසයි. ඉතින් යාව දැක්කහම එතන නැවතිලා පොඩ්ඩක් වීඩියෝ කරගත්තා මේ vlog එකට ඇඩ් කරගන්න. මේ වගේ ගේම් ස්ටේෂන්ස් හරීම මෙහෙ පොපියුලර්. ඒ කියන්නේ මිනිස්සු ලොකු පොඩි ભેදයක් නැහැ. කොයින්ස් දාදා මේ වගේ සෙල්ලම් කර එක ප්‍රසන්ස් දිනන්න තමයි try කරන්නේ. මේ වෙලාව නම් සෙනක කවුරුත්ම නැති තරම්. හැබැයි වීකෙන්ඩ් එක වගේ ආවොත් මේ වගේ තැන්වල හරීම crowded. හැමෝම මේවා සෙල්ලම් කරලා ටොයිස් දිනා ගන්න තමයි try කරන්නේ. මේ බලන්න හරිම ෂෝක්. ඔන්න මගේ ස්ටේෂනරි ෂොප් එක හම්බුණා. හිතුවේ නැති විදිහට තමයි හම්බුනේ. මන් දන්නේ නෑ මෙතන ඇත්තටම මෙහෙම ස්ටේෂනරි ෂොප් එකක්. ස්ටේෂනරි නෙමෙයි ඇත්තටම මේක බුක් ෂොප් එකක්. ලොකු බුක් ෂොප් එකක්. මට තව අවශ්‍ය වෙලා තිබ්බ පොත් දෙකකුත් මෙතනින්ම මට ගන්න පුළුවන් වුණා. ඊට අමතරව මම අර හොයපු ප්ලෑනර්ස් මං හොයපු විදිහම ඒවා මෙතන තිබ්බා. හැබැයි එක ඩිසයින්ස් වලින් ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. මම ඉතින් හැම එකම පිටු පෙරල බල එළිය ඩිසයින්ස් බල මොකක්ද ගන්න කියලා ටිකක් වෙලා ඉඳගෙන ඩිසයිඩ් කරා. අන්තිමට මගේ ෆෝන් බැටරි එක ඩෙඩ් වෙලා මට ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන්නේ මම අන්තිමට ඩිසයිඩ් කරලා ගත්ත ප්ලෑන් එක. ඒක හරිම කියුට්. අනිත් එක මම හොයපු විදිහමයි. එකම දවස ඔයාලට පේනවාද 2026 27 28 කියලා තුනකට බෙදලා තියෙන්නේ. මට ඒක ඉස්කෝලේ වැඩවලදී ගොඩක් වැදගත්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ දවසේ මේක තිබ්බා. ඒ විදිහට රෙකෝඩ් එකක් තියාගන්න එක. ඉතින් මම මේක අරගෙන මට ඕන විදිහට ඩෙකොරේට් කරගත්තා. හලෝ. අද සෙනසුරාදා. සැටර්ඩේ දවස නිසා මං හිතුවා මොකේක් එකක් බේක් කරමු කියලා. ඉතින් ඒකට ඕනේ බඩු කීපයක් ගන්න යන්න ඕනේ. ඒ ටිකත් අරගෙන තව පොඩි අඩිපාඩු වගේ මගේ කොණ්ඩේ හැටි බලන්නකෝ. අයන් කරලත් නැහැ මොකුත් නැහැ. ගණන් ගන්න එපා. තව බඩු වගේක් තියෙනවා. ඒ ටිකත් අරගෙන ඇවිල්ලා කේක් එක හදමු. කේක් කිව්වම මට මේක ගැන කියන්න ඕනේ. දැන් ලංකාවේදී අපි බර්ත්ඩේ එක තියෙන කෙනාගේ ආස දෙයක් මොකක් හරි තීම් එකට එක්ක කේක් එක හදනවා. අයිසිං එකෙන් හරි ඒක උඩ තියෙන ඩෙකොරේෂන්ස් බර්ත්ඩේ එක තියෙන කෙනා ආස විදියට හරි එක තීම්ස් වලට කේක්ස් හදනවානේ. හැබැයි මෙහෙ බර්ත්ඩේ කේක් කිව්වම එක විදිහේ කේක් එකක් තියෙනවා. ඒක ගොඩක් soft කේක් එකක්, ස්පොන්ජ් කේක් එකක් වගේ සෑන්ඩ්විච් කරලා ගොඩක් වෙලාවට තියෙන්නේ white cream whipped cream වලින්. ඊට පස්සේ ඒක උඩ strawberries තියලා මැදින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ chocolate වලින් happy birthday නම හරි Japanese වල ඉන්දියානු එක ලියනවා. ඉතින් මම පිච් එකක් දාන්නම් මෙතන පල්ලෙහාට. ඒ වගේ කේක් එකක් තමයි මම හදන්න යන්නේ. කුකින් ව්ලොග් එකක් නෙමෙයි නිසා ඒක මම හැම ස්ටෙප් එකම පෙන්නන්නේ නැහැ. හැබැයි බලමු කේක් එක හරහට එයිද කියලා. චූටි දේවල් ටිකක් මම ෂෙයා කරන්නම්. කේක් එක හදන ගමන්. තව දෙයක්. මට අද උදේ විශ්වගේ එයා වැඩට ගිහිලා ආවට පස්සේ කින්ඩර්ගාර්ටන් එකේ යාගේ බඩු පොත් බුක් එක පෑන් ඒවා ටික තියෙන තැන තිබිලා මෙන්න මේ කොළ ටික හම්බුණා. හරිද? මේවා ටික. ඊට පස්සේ මම ඒවා බලනකොට මට හරීම කියන්නේ මම ඉමෝෂනල් වුණා ඇත්තටම. එයා වැඩ කරන ඉස්කෝලේ එයාගේ ළමයි කියන්නේ
මෙහෙ කින්ඩර්ගාඩන් එක කියන්නේ දැන් ලංකාවේ නම් ප්‍රීස්කූල් කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඔළුවට එන්නේ නිකන් එච්චර සිස්ටමැටික් නැති ඩේකෑ වගේ අදහසක් නේ. හැබැයි මෙහි ප්‍රීස්කූල් කියලා කියන්නේ යෝචියන්, ඩේකෑ කියලා කියන්නේ හොකුවෙන්. යෝචියන් එකේ මං කලින් වැඩ කරපු ඉස්කෝලේ ඒ වගේ ඒ කියන්නේ එලිමෙන්ටරි ස්කූල් එකේ තමයි 1 වසරේ ඉඳන් 6 වසරට යනකම් ළමයි ඉන්නේ. ඒ එන්න කලින් මෙහෙ ළමයි 90%ක් යෝචියෙන් යනවා. ඒ කියන්නේ කින්ඩර්ගාඩන්. ඉතින් ඒකෙත් ක්ලාසස් 6ක් තියෙනවා. baby class, toddler class, kindergarten 1, kindergarten 2, kindergarten 3, K1, K2, K3. ඉතින් K3 ළමයි graduate වෙනවා මේ අවුරුද්දේ කියන්නේ අප්‍රේල් ඉඳන් අලුත් ඉස්කෝලේ අලුත් ටර්ම් එක පටන් ගන්න. ඉතින් ඒ කට්ටිය එලිමෙන්ටරි ස්කූල් එකට යන්න කලින් ඒ විෂා වැඩ කරන ඉස්කෝලේ ග්‍රැජුවේට් වෙන ළමයි. ඒ කියන්නේ අවුරුදු 6+ කට්ටිය මේ බලන්න විෂාට දීලා තියෙන යමෙම අනිත් පැත්තට පෙන්නන්න මම ඔයගලන්ට කැමරා එක ස්ටොප් කරලා පෙන්නන්න. මේ බලන්නකෝ අනේ පේනවද? අරිගාතෝ ස්තුති කෙන්තෝ යෝරි. කෙන්තෝ කියන්නේ බබාගේ නම. ජැපනීස් වලිනුත් ලියලා මට දුක හිතුණ සිංහලෙන්. මං විශාගෙන් ඇහුවා ඒගොල්ලෝ කොහොමද මේක ලිව්වේ විශු කියන සමහරක් විතර ක්ලාස් ටීචර්ස්ලා මේගොල්ලෝ තයිකු ටීචර්ස්ලානේ. ඒ කියන්නේ ස්පෝර්ට්ස් වලට වෙලාවට විතරනේ විශ්වව හම්බෙන්නේ. මේවා ක්ලාස් ටීචර්ස් සමහරට විශ්ව ලංකාවේ කියලා දාන්න නිසා ඒගොල්ලන්ට කියලා දෙන්නේ නැති ලියලා මේ චූටි අකුරෙන් අමාරුවෙන් උඩ ජැපනීස් වලින් මේ විෂා ඒ කියලා ලියලා to විශ්ව කියන එක විෂා කියලා ලියලා තියෙන්නේ. යටින් ඒගොල්ලන්ගේ නම එක හරිම කියුට්. මට මේ ටික දැක්කහම ආස හිතුණා. ඉතින් ටීචර් කෙනෙක්ට මේ වගේ දේවල් ගොඩාක් වටිනවා. ස්පෙෂලි චූටි ළමයිගෙන්. අනිත් එක ජපානයේ වගේ රටක ජැපනීස් ළමයිගෙන් මෙහෙම සිංහලෙන් ඒගොල්ලන් අමාරුවෙන් ලියලා තවත් කෙනෙක්ට මේක කොල කැලි ටිකක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි හරිම ඉමෝෂනල් වුණා මම මේ ටික දැකලා. හරි එහෙනම් අද දවස පටන් ගමු. අපි shopping ගිහිල්ලා බඩු ටිකුත් අරගෙන කේක් එකට ඕනේ බඩු චුට්ටක් 2-3ක් තියෙනවා මට ගන්න ඕනේ. ඒ ටිකත් අරගෙන ආවිලා කේක් එක හදලා බලමු. අපිට ඉතින් තාම වින්ටර් එක ඒ වුණාට වින්ටර් එකේ අන්තිම දවස් ටික මේ යන්නේ. හැබැයි අද නම් ටිකක් අවුව පායලා තියෙනවා. බලන්නකෝ හරිම ලස්සන දවසක්. ඒ ඇසේ විශා එයාගේ අලුත් සපත්යක් පෙන්නන්න කිව්වා. පුරුදු විදිහට ඉතින් මං ලොබිස් වල තියෙන හැම මිරර් එකෙන්ම අවුට්ෆිට් චෙක් කර යනවා. මගේ කොන්නේ හුලංග යන විදිහෙන් ඔයගොල්ලෝ ගෙස් කරන්න පුළුවන් කොච්චර හුලඟක් තියනවද කියලා. අපි බඩු ගන්න තැන ගෙදරට ගොඩාක් ළඟ තියෙන්නේ. එතන කාපාක් එකේ මෙන්න මේ ෂොප් එක චූටි ෂොප් එක තියෙනවා. එතන අයිස්ක්‍රීම් හරිම රහයි. ඉතින් විශාකෝ අයිස්ක්‍රීම් එකකුත් කකාම යන් කියලා. ඊට පස්සේ අපි ඩයිසෝ එකටත් ගිහිල්ලා ඒකෙනුත් පොඩි පොඩි බඩු ටිකක් අරගෙන ගෙදර ආවා. ආපු ගමන්ම කේක් එක හදන්න පටන් ගත්තා. මම එහෙම වැඩිය එක දේවල් බේක් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මට අවන් එකක් ගෙදර නැහැ. මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තා එයා ෆ්‍රයි එකේ මේ සොෆ්ට් කේක් එක හදන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් සොෆ්ට් කේක් එකක් නිසා ඒකේ තිබ්බ විදිහ කරන්න කියලා තිබ්බ විදිහ මේ විදිහට බීටර් එකක්වත් එතකොට විස්ක් එකක්වත් පාවිච්චි කරන්න නැතුව ෆෝක් එකෙන් තමයි මේ මික්ස් කරන්න කියලා තිබ්බේ. ඉතින් ඒ විදිහටම ෆොලෝ කරා. මොකද මම සාමාන්‍යයෙන්
මං කිව්වා වගේ බේකින් එහෙම කරන කෙනෙක් නෙමේ. හැබැයි මේ කේක් එක මාරම රසට ගොඩක් සොෆ්ටට ආවා. මට හිතෙනවා අර ඒගොල්ලන් පාවිච්චි කරන ට්‍රැඩිෂනල් විදිහ, ඒ කියන්නේ බීට එකක්වත් පාවිච්චි කරන්න එපා කියලම ඒක ඉන්ස්ට්‍රක්ෂන්ස් තිබ්බා. ඉතින් ඒ විදිහටම කරාම හරිම සොෆ්ට් කේක් එකක් ආවා. හැබැයි මෙන්න මේ විදිහට උඩ හරිම අන්ඊවන්. මන් දන්න එහෙම වෙන්නේ ඇයි කියලා. දන්න කෙනෙක් ඉන්නානම් කමෙන්ට් එකක් දාන්න. දැන් මම මේක සෑන්ඩ්විච් කරන්න හදන්නේ. විප් ක්‍රීම් නම් ගෙදර හද හිටියේ නෑ. මෙහි ඔල්රෙඩි මේ ගන්න තියෙන විප් ක්‍රීම් එක පාවිච්චි කරන එක ලේසි නිසා මම එකක් අරන් ආවා. එහෙම නැත්නම් ඉතින් ෆ්‍රෙෂ් ක්‍රීම් අරගෙන බීට් කරලා ක්‍රීම් එක හදා ගන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් කේක් එකක් හදා ගත්තා. බටර් කේක් වෙනදාට ඒ කියන්නේ කලින් හදලා තිබ්බට මේ විදිහ කේක් එකක් මං කවදාවත් හදලා තිබ්බේ නැහැ. ඉතින් මට එදා නත්සුකිගේ බර්ත්ඩේ එක නිසා යාට කේක් එකක් ගත්තා. ඒක දැක්කහම තමයි මට හිතුනේ ඒ වගේ කේක් එකක් ගෙදර හදලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරිස් මේ විදිහට කපාගෙන කේක් එක ඩෙකරේට් කරගත්තා. ඔන්න ඊට පස්සේ අන්තිමට උඩින් ගොඩාක් විප් ක්‍රීම් දාලා තියෙන්නේ විෂ. එහෙනම් ඉතින් එන සතියේ තවත් ලස්සන ව්ලොග් එකක් අරන් එනකම් මං අදට නතර වෙනවා. මගේ ව්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයගොල්ලන් හැමෝටම thank you so much. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bye bye. sayonara.